හෙලෝ යාළුවනේ, ඉතින් කොහොමද? ඔන්න අදත් පිළිගන්නවා ඔයාලට මගේ ඒෂාන් ටෙක් මාස්ටර් YouTube channel එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ හොඳ බජට් එකකට සෙට් වෙන සුපර් ස්පීකර් එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. මේ දින ඉතින් ඒ ස්පීකර් එක තමයි බලා ගන්න පුළුවන්. ඒ ස්පීකර් එකේ මොඩල් එක වෙන්නේ X811 ගේ මොඩල් එක තමයි ඒ ස්පීකර් එකේ මොඩල් එක වෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා කරන්නේ වීඩියෝ එකට යමු. හරි තියා බොක්ස් එක ඕපන් කරගන්න කලින් මුලින්ම බොක්ස් එකේ ඩීටේල්ස් ටික බලන්න. මම මුලින්ම ඔයගොල්ලෝ මේකට අපිට දීලා තියෙනවා JBL එකේ ෆන්ක්ෂන්ස් ටික. ඊට පස්සේ X811 කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට JBL එකේ කලර්ස් ටික බලා ගන්න පුළුවන්. මේ පැත්තෙත් ඒකමයි තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ JBL එකේ සඳහන් වෙන ඩීටේල්ස් ටිකක් මේ පැත්තෙන් අපිට දීලා තිනවා බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් අපිට JBL එකේ තියෙන බලා ගන්න පුළුවන් වෙන්නේ. JBL box එකේ උත්තර තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. වැඩි විස්තරයක් ඉතින් මේගොල්ලෝ සඳහන් කරලා නැහැ. ඔය ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි මේ box එක ඕපන් කරලා බලමු. අපිට මේ box එක ඕපන් කරාට පස්සේ අපේ ස්පීකර් එක සහ charging cable එක විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඉතින් මේ ස්පීකර් එකේ බජට් එකත් එක්ක ගත්තාම අවුලකුත් නැහැ. ඉතින් මේ ගන්නවත් මම හිතනවා. හරි ඉතින් දැන් මම මගේ ස්පීකර් එකේ cover එක අයින් කරගත්තා. ඉතින් cover එක අයින් කරගත්තට පස්සේ මෙන්න මේ දේ තමයි අපිට ස්පීකර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඉතින් ස්පීකර් එකේ අමුතු ක්ලාසික් ලුක් එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක බ්ලැක් කලර් නිසා තවත් ඒක මාරම ලස්සනයි. මේ ස්පීකර් හොඳ weight එකක් බලා ගන්න පුළුවන්. අපිට ඒ වගේම මේ ස්පීකර් මේක කරලා තියෙන්නේ ප්ලාස්ටික් වගේ જાතින් තමයි ස්පීකර් මේක කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඉස්සරහා පැත්තෙන් අපිට දෙලක් වගේ බලා ගන්න පුළුවන්. මේ ස්පීකර් එකේ ආරක්ෂාවට වගේ දෙලක් වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ස්පීකර් එකේ බට්ස් ටික ගත්තාම සිම්පල් විදිහට දිනවට බලා ගන්න පුළුවන්. ගොඩක් සිම්පල් වෙන බට්ස් ටික තියෙන්නේ. volume up down button දෙක සහ අපිට සින්දුවක් අහනකොට මේකෙන් off කරගන්න නැත්නම් play කරගන්න පුළුවන්. ඒකට pause button එක සහ ඊට පස්සේ mode button එකයි තව බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ light මාරු කරන්න light off කරන්න වගේ button එකක් අපිට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ බලා ගන්න පුළුවන් අපිට USB port එකක්, ඊට පස්සේ micro SD support එකක්, ඒ වගේම මේක charge කරගන්න Type-C port එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉතින් අපිට මේකේ බලා ගන්න පුළුවන් පොඩි අඩුපාඩුවක් තමයි මේකට AUX port එකක් ඇත්තටම ඇවිල්ලා නැහැ. ඒක ඉතින් අපිට එච්චරම useful වෙන්නේ නැහැ. උනාට මේකේ මේකක් ඇවිල්ලා නැහැ. හරි දැන් අපි මේක on කරගෙන ඉමු. මෙන්න මෙතන තමයි මේක on කරන switch එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Bluetooth mode. හරි ඉතින් අපිට මේක on කරගත්තට පස්සේ මෙන්න මේ වගේ විදිහට අපිට on වෙනව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේ මම JBL එක ඇත්තටම එහෙම දැකලා නැහැ විදියට on කරන විදියක්. ඇත්තට මේක මාර ගතිය on වෙනකොට. ඒ වගේම මේකේ මේ lights bar එක අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. RGB light bar එකක් කරනවා. ඒක අපිට මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන් අර button එකෙන්. අපිට ඕන නම් ඒ බටන් එක long press කරන් ගියාම මෙන්න මේ වගේ විදිහට off කරගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි මේකේ sound quality එක කොහොමද කියලා check කරන්න ඕගොල්ලෝ මෙච්චරලා බලාගෙන හිටු මේකේ sound quality එක අපි බලමු කොහොමද කියලා.
I don't ever slow up, no I don't take sh- I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take sh- I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who doubted it. Being negative when you should be getting after it. I got facts over tracks, this and that, getting slow, speaking fast, I can roast, I can gas, think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness, a reflection of the emptiness, hilarious, you think you're worth my time, you're delirious, mysterious, because you are behind the thing exterior, inferior, you know I'll always be a bit superior, get off of me, this ain't no humble brag, I want you. හරි ඉතින් දැන් ඔයගොල්ලෝ මේකේ සවුන්ඩ් එක අහන්න ඇති සවුන්ඩ් එක කොට ඔයගොල්ලන්ට හොඳටම සවුන්ඩ් එක ඔරිජිනල් විදිහට අහන්න බැරි වෙනවා. ඇයි ඒ මම කැමරා එකෙන් වීඩියෝ කරන්නේ ඒක නිසා වුණාට ඔරිජිනල් සවුන්ඩ් එක ඇත්තටම අහන්න බැරි වේවි. ඇත්තටම මේකේ ඔරිජිනල් සවුන්ඩ් එක නම් මාරු බේස් එකේම හොඳට ක්ලියර් විදිහට අපිට මෙන්න මෙතනින් ඇහෙනවා අපිට බේස් එකේම. ඇත්තටම මේකේ ඉන්ඩෝ යූස් කරා නම් මාරු ස්පීකර් එකක්. මේ ස්පීකර් එක පොඩි වුණාට වොයිස් සවුන්ඩ් එක නම් සුපිරි කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේක ෆුල් චාර්ජ් කරලා පැය දෙකක් තුනක් විතර කන්ටිනියු ප්ලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම මේක ට්‍රැවල් කරන අයට ඊට පස්සේ YouTube වීඩියෝස් බලන අයට ඊට පස්සේ ගේම් ගහන අයට නැත්නම් TikTok කරන අයට වගේ නම් සුපිරි ස්පීකර් එකක් කියලා මම කියනවා. ඇත්තටම මේ JBL එක රුපියල් 1900ක් වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ. හැබැයි මේක ඔරිජිනල් JBL එකක් නෙමෙයි. ඒක සඳහන් වෙලා තියෙන්නේ ඔරිජිනල් JBL එකක් නෙමෙයි. හැබැයි මේක ගානක් නම් ගොඩක්ම වැලියු. මේ JBL එකේ good build ඊට පස්සේ Bluetooth SD card ඊට පස්සේ USB port ඒ වගේම powerful bass ඒක නිසා ඇත්තටම මේ ගානට මේ ස්පීකර් එක ගොඩක් වැලියු නිසා වුණාට use කරන්න මම හොඳට recommend කරනවා. ඉතින් මගේ review එකට අනුව මේ ඔයගොල්ලන්ට අඩුවට ස්පීකර් එකක් හොයනවා නම් මෙන්න මේ ස්පීකර් එක නම් ඇත්තටම හොඳ perfect කියලා මම කියනවා. ඒ වගේම ඉතින් මේක travel කරන්න normal music අහන්න game ගන්න වගේ ඒකට ඔයාලට use හොඳට useful වෙනවා මේක. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේක අපිට budget එකකට friendly වෙනවා. මේ ස්පීකර් ගැන ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉතින් මගේ අද වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ ඒෂාන් ටෙක් මාස්ටර් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙ අපි next video එකෙන් හමු වෙමු. මේක ඒෂාන් ටෙක් මාස්ටර් කියලා අමතක කරන්න එපා. I don't ever slow up, no I don't take sh- I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement.